ආයුබෝවන් ලංකාවේ ගණ දෙවියන් පුදන ප්‍රධානම දේවස්ථානය වශයෙන් සැලකෙන සෙල්ල කතරගම ගඟේ දේවාලයට තමයි අද ඇවිත් ඉන්නේ. ගඟේ කෝවිල කියලත් මෙතනට කියනවා. මේ දවස්වල මේ ප්‍රදේශයට පවතින අධික වර්ෂාවෙන් හින්දා දේවාලයේ වතුරෙන් යට වෙලා කියලා තමයි අපිට ආරංචි වුණේ. අපි ඉස්සරහට ගිහින් බලමු. කෝවිලට යන අතරමඟදී හම්බ වෙන මේ කඩවලින් පූජා භාණ්ඩ ගන්න පුළුවන්. ඒ වගේම සෙල්ලම් බඩු, සිහිවටන වගේ විවිධ දේවල් මිලදී ගන්න පුළුවන් මේ ස්ථානවලින්. හින්දු පැතිමතුන් මාණික්‍ය පුල්ලයාර් කෝවිල වශයෙන් තමයි මේ කෝවිල හඳුන්වන්නේ. ලෝකයේ ජීවමාන දෙවියන්ගේ පාදස්පර්ශය ලැබූ පොදබිමක් වශයෙන් තමයි මේ දේවාලය හඳුන්වන්නේ. මේ දවස්වල මහා වැසි වැටුණ හින්දා ගඟ විතර ගලලා තියෙන්නේ. පේනවනේ වෙනදට මෙතනින් එහාට යන්න පුළුවන්. අද මෙතනින් යන්න බෑ වතුරෙන් යට වෙලා. මේ විදිහට වසරකට පාරක් හරි ගඟේ දේවාලයේ පිටාර ගලනවලු. ඝන දෙවියන් වසරකට එක් වතාවක් හරි මැණික් ගඟේ වතුරෙන් මේ විදිහට සොයන් අභිෂේක ලබනවා කියලා තමයි විශ්වාස කරන්නේ. මේ විදිහට මැණික් ගඟ පිටාර ගලලා දේවාලයේ යට වුණාට දේවාලයේ භාණ්ඩවලටත් දේවාලයටත් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ ඔයාලා දකින ජල මට්ටමට වඩා ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ කියලා තමයි අපිට දැනගන්න හම්බ වුනේ. ගඟ මැද මේ දේවාලය පිහිටා තිබීමත් සුවිශේෂ කරුණක්. මේ ඝන දෙවියන් නුවණට අධිපති දෙවියන් වශයෙන් තමයි සැලකෙන්නේ. දේව පුරාණයට අනුව ඝන දෙවියන්ගේ මව පාර්වතී දේවිය, පියා ශිව දෙවියන්, කතරගම දෙවියන්ගේ සහෝදරයෙක් තමයි ඝන දෙවියෝ. කතරගම දෙවියන්ට වල්ලි මාතාව විවාහ කර ගැනීමට උදව් උපකාර කරලා තියෙන්නේ මේ ඝන දෙවියන්. මේ උදව් උපකාර කරපු විදිහ ගැන අපූර්ව කතා රාශියක් තියෙනවා අතීත කතාවල. වල්ලි මාතාව තමන් සතු කරගත් කඳ කුමරුන් ඝන දෙවියන් විසින් අතපැන් වක් කර විවාහ වුණ ස්ථානය මෙතන කියලා තමයි සඳහන් වන්නේ. මේ සිදුවීම හින්දා මේ දේවාලය ඝන දෙවියන් උදෙසා නිර්මාණය කළා කියලා තමයි අතීත කතාවල සඳහන් වෙන්නේ. වම් පැත්තෙන් තියෙන මෙන්න මේ ඉවුර දිගේ ගිහින් පාලමෙන් එගොඩ වෙලා තමයි අද දේවාලයට යන්න වෙන්නේ. ඊශ්වර දෙවියන්ගේ වාසභවනය වන ඉන්දියාවේ කෛලාශය, එහෙම නැත්නම් හිමාලයයි ශ්‍රී ලංකාවේ ඝනදෙවි කෝවිලයි පිහිටලා තියෙන්නේ එකම අක්ෂාංශ රේඛාවකට අනුව. අක්ෂාංශ 82 සීමාවේ තමයි මේ දෙකම පිහිටලා තියෙන්නේ. ඒකත් විශේෂ කරුණක්. තවත් විශේෂ කාරණාවක් තමයි ඝන දෙවියන්ගේ දකුණු පසින් පිහිටලා තියෙන පොළවෙන් පැන නැගී ඇති තවමත් වැඩමින් පවතින ශිවලිංගය. මේ ශිවලිංගය හේතු කරගෙන මේ දේවාලයේ ශිවරාත්‍රී පූජාවක් පවත්වනවා සෑම වසරකම. මේ හාස්කම් තියෙන ගඟේ දේවාලය ඊශ්වර දෙවියන්ගේද වාසස්ථානය වශයෙන් සැලකෙනවා. ඝන දෙවියන් මුල් කරගෙන ඉදි වූ මේ ගඟේ දේවාලය
සැමට සිත සලසන හාස්කම් වලින් පිරුණු සියලු දෙනාගේම වැඳුම් පිදුම් ලබන ආගමික ස්ථානයක්. මේ ගඟේ දේවාලයේ පූජාවල් පවත්වන වෙලාවන් වන්නේ පෙරවරු 6:15, පෙරවරු 10:15, පස්වරු 6:15 විදිහට තමයි වෙලාවන් වෙන් වෙලා තියෙන්නේ. ඕන් ශ්‍රී ගණේශාය නමः. ඕන් ශ්‍රී ගණේශාය නමः. ඔයාලා සියලු දෙනාටම ගණදෙවි දේව ආශිර්වාදය ලැබේවා.